Windows 10. ඒක ඒ අතින් ගොඩාක් ජනප්‍රිය වුණා. ඒකේ මේ වෙද්දී Windows 10 වලට පස්සේ Windows 11 එකක් නිකුත් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ Windows 10 මෙහෙයුම්පත්ය විශ්‍රාම ගන්න කවදද කියලා. අයුබෝවන් ඔයාලා හැමෝටම 2015 වසරේ ජූලි 29 වෙනිදා Microsoft විසින් නිකුත් කරපු Windows 10 මෙහෙයුම් පද්ධතිය කියන්නේ වසර 10කට ආසන්න කාලයක් තිස්සේ ලෝකයේ වැඩිපුරම භාවිතා වූ මෙහෙයුම් පද්ධතියක්. ඔබේ පරිගණක සඳහා පහසුකම් ලබා දුන්නු ඒ වගේම වැඩි ආරක්ෂාවක් මනා කාර්යක්ෂමතාවයක් සහිත මෙහෙයුම් පද්ධතියක් තමයි මේ Windows 10. ලෝකයේ පරිගණක භාවිතා කරන අතරින් තවමත් 145ක් පමණ ප්‍රමාණයක් Windows 10 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා. Windows 10 නිකුත් කරපු 2015 ජූලි 29 වෙනිදා Microsoft ආයතනයෙන් කිව්වේ this is the last version of Windows කියලා. ඒ කියන්නේ Windows වල අවසාන සංස්කරණය තමයි මේ Windows 10 මෙහෙයුම් පද්ධතිය කියලා. නමුත් ඉතින් මේ වෙද්දී Windows 10 වලට පස්සේ Windows 11 එකක් නිකුත් කරලායි තියෙන්නේ. ඉතින් අපි බලමු මේ Windows 10 මෙහෙයුම් පද්ධතිය විශ්‍රාම ගන්න කවදද කියලා. Windows XP අවුරුදු 13ක්. ඒ වගේම Windows 7 අවුරුදු 11ක්. ඒ වගේම දැන් Windows 10 දශකයක ඒ කියන්නේ අවුරුදු 10ක සේවා කාලයකින් පස්සේ විශ්‍රාම ගන්නවන්ට මේ Microsoft සමාගම තීරණය කරලා තියෙනවා. Windows 10 වල අවසාන අප්ඩේට් එක 22H2 කියන කෝඩ් එකකින් ආපු සංස්කරණය. Microsoft සමාගම නිල වශයෙන් කියා සිටිනවා 2025 ඔක්තෝබර් 14 වන දිනෙන් පසුව Windows 10 සඳහා security updates සහ technical supports නවත්තන බව. ඔයාගේ පරිගණක වැඩ කරයි. නමුත් අන්තර්ජාලයක සම්බන්ධ වෙන එක නියත වශයෙන්ම අනාරක්ෂිත වේවි. මොකද Windows 10 වලට security updates bug fixes නිකුත් කරන්නේ නැති නිසා. අලුත් මෙහෙයුම් පද්ධතියට අප්ඩේට් නොවි Windows 10 මෙහෙයුම් පද්ධතියේ දිගටම රැඳිලා සිටීමේ අවාසිය මොනවද කියලා අපි බලමු. Windows 10 වලට security updates නිකුත් කරන්නේ නැහැ කියලා මම කිව්වනේ. ඒ කියන්නේ එතනදී ඔයාගේ පරිගණකය නවීනම ආරක්ෂාවෙන් තොරයි කියන එක. Windows 11 මෙහෙයුම් පද්ධතිය කියන්නේ ටිකක් fancy look එකක් තියෙන රවුම් කෝනස් තියෙන මෙහෙයුම් පද්ධතියක් විතරක්ම නෙවෙයි. ඒක security ගැනත් ගොඩක් concern කරලා හදපු මෙහෙයුම් පද්ධතියක්. එහෙම කියන්නේ හේතුව තමයි TPM 2.0 වගේ hardware level security එකක් මේ Windows 11 මෙහෙයුම් පද්ධතියත් එක්ක එනවා. මේ එකම එන cryptographic keys encryption සහ අනෙකුත් security function වලින් පුළුවන් වාගේ පරිගණක cyber threats malware වගේම ransomware ආදීන් ආරක්ෂා කරලා තියාගන්න. software incompatibility එක ගැන කතා කරොත් අලුත් software වලට වාගේ Windows 10 පරිගණකය සහාය දැක්වීම සම්පූර්ණයෙන් නවතී. ඒ වගේම අලුත් games, අලුත් web browsers ඇතුළු නවතම AI තාක්ෂණයෙන් බලගැන්වෙන මෘදුකාංගත් ඉදිරියට Windows 10 වලට සහාය දක්වන්නේ නැති වේවි. අප්ඩේට් නැති නිසා web browsers ටික කාලයක් යද්දී අර දකුණු පැත්තේ උඩින් ඉන්න unsupported errors ඒ වගේ දේවල් පෙන්වන්නත් ඉඩ තියෙනවා. බැංකින් ඇප් එකක් වුණත් ලොක් වෙද්දී පරිගණකයේ වෙබ් බ්‍රවුසර් එක නිතරම අප්ඩේට් වෙලාද කියලා තමයි බලන්නේ. Microsoft ආයතනයෙන් Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා ලබා දෙන ෆ්‍රී සපෝට් එකත් ඉස්සරහට නවතීවි. Microsoft Forum එකෙන්, community එකෙන් වගේම patch update, bug fixes සහ call center එකෙන් ලැබෙන සහායත් මේ 2025 ඔක්තෝබර් 14 දින පස්සේ නවතීවි. hardware portability පරිගණකයේ දොඩාංග වලට ලැබෙන සහාය නවතී. එතකොට ඔයා අලුත් VGA කාඩ් එකක් පරිගණකයකට ඉන්ස්ටෝල් කළත් ඒවට අවශ්‍ය කරන drivers නැති වේවි. අලුත් printer එකක් ගෙනත් ඉන්ස්ටෝල් කරන්න ඔයාට බැරි වේවි. මොකද මේ drivers වලට Windows 10 මෙහෙයුම් පද්ධතිය support කරන්නේ නැති නිසා. ඉතින් 2025 ඔක්තෝබර් 14 වෙනිදායින් පස්සේ ඔයා අලුත් මෙහෙයුම් පද්ධතියකට මාරු නොවුනොත් ඔයාට වෙන්නේ මොකක්ද? ඔයාට ඔයාවම විතරයි. ඔයා හිතනවා මම දිගටම මට ලේසි පහසු පුරුදු මේ comfort zone එකේ ඉන්න Windows 10 වලම රැඳිලා ඉන්නවා කියලා. ඔයා හිතනවා මට updated virus guard එකක් දාගෙන අනවශ්‍ය සැකසහිත වෙබ්සයිට් වලට යන්නේ නැතුව කම්පියුටර් එක ආරක්ෂා කරගන්නවා කියලා. නමුත් හිතන්න virus guard එකේ එක update එකක් එක දවසක මගහැරුණු වෙලාවක Windows patch එකක් ඒ වගේම bug fix එකක් නැති වෙලාවක ඔබ හොයාගෙන virus malware ransomware එන්න පුළුවන්. ඕනනම් තව අවුරුද්දක් යනකම් සල්ලි ගෙවලා මේ Microsoft සමාගමෙන් Windows 10 මෙහෙයුම් පද්ධතියට දෙන support එක extend කරගන්න පුළුවන් කියලාත් කියනවා. ඒකට අපි කියනවා ESU. එහෙම නැත්නම් Extended Security Update Program එක කියලා. නමුත් ඒක ස්ථිර විසඳුමක් නෙවෙයි. රුපියල් 10000ක්
15,000ක් අතර මුදලක් ගෙවලා එක අවුරුද්දකට ඒ වගේ දෙයකට යන එක මම දකින්න විසඳුමක් කියලා නෙමෙයි. ඔයා තවමත් Windows 10 පාවිච්චි කරනවා නම් දැන්ම අදහස් කරන්න ඕනේ Windows 11 වෙත අප්ග්‍රේඩ් වීම ගැන. Windows වල Windows 11 Home, Professional, Education, Enterprise, Student Edition වගේ Windows 11 versions ගොඩක් තියෙනවා. ඔයාගේ පරිගණකයත් Windows 11 වලට compatible ද කියලා බලාගන්න පුළුවන්. මෙන්න මේ තිරේ දිස්සෙන විදියට ගියොත්. ප්‍රධාන වශයෙන්ම පරිගණකයකට processor නිපදවන සමාගම් දෙකයිනේ තියෙන්නේ. ඒ තමයි Intel සහ AMD කියන්නේ. පරිගණකයේ වාගේ processor එක Intel එකක් නම් processor generation එක 8 generation වලින් ඉහළ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ AMD version processor එකක් නම් තියෙන්නේ AMD Ryzen 2nd generation වලට වඩාවත් ඉහළ එකක් වෙන්න ඕනේ මේ Windows 11 install කරන්න. පරිගණකයේ RAM අවශ්‍යතාවය Windows 11 install කරන්න අවම 4GB වත් තියෙන්න ඕන. ඊට වැඩියෙන් තියෙනවා නම් ඉතින් ගොඩක් හොඳයි. ඔයාට අවශ්‍ය කරන software, games ඇතුළු develop කරන මෘදුකාංග වලට ගැලපෙන ධාරිතාවය අනුව තමයි hard disk එකේ ධාරිතාවය තීරණය වෙන්නේ. මේ ගැන මම වැඩිදුරට විස්තර කරන්නේ නැහැ අද වීඩියෝ එකේ. මොකද මම කියාගෙන ආපු මාතෘකාව වෙනස් වෙන නිසා. නමුත් ඔයාලගේ පරිගණකය Windows 11 compatible නැත්නම් ඔයාට ඒ වගේ requirements තියෙන PC එකක් නැත්නම් open source software එකක් තියෙනවා Rufus කියලා. අනේ Rufus වගේ software එකක් භාවිත කරලා no PTM සහ no online Microsoft account කියන ටික දෙක දාලා තවමත් Windows 10 දුවන පරිගණකයකට Windows 11 මෙහෙයුම් පද්ධතිය bootable කරලා install කරගන්න පුළුවන්. නමුත් මම මේක recommend කරන්නේ නැහැ. මොකද hardware level එක security නැතුව install කරලා cyber threat, malware, ransomware ආදියට දේශීය වගේ පරිගණකයක ලක් වෙන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් ඉහළයි. එහෙම නැත්නම් Ubuntu වගේ alternative open source OS එකක් try කරන්නත් ඔයාලට පුළුවන්. නමුත් Adobe Photoshop, Premiere වගේ developing multitasking software පාවිච්චි කරන කෙනෙක්ට නමුත් ගොඩක් users භාවිත කරන day to day activities වලට ඒ කියන්නේ email බලන්න, internet යන්න, typing වැඩවලට open source මෙහෙයුම් පද්ධතියක් හොඳටම ප්‍රමාණවත්. තාක්ෂණය හැමදාම ඉදිරියට යනවා. AI integration, Copilot, Azure Cloud වගේ අලුත් තාක්ෂණයත් එක්ක Windows 11 පොහොසත් මෙහෙයුම් පද්ධතියක්. එහෙම නැත්නම් ඔයා තවමත් පැරණි මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන කෙනෙක් නම් අන්තර්ජාලයෙන් ඉවත් වෙන්න. ඉතින් Microsoft ලගේ business model එක වෙනස් වෙලා තියෙනවා. එයාලා දැන් AI target කරලා වැඩ කරනවා. ඒ දෙයට Windows 10 ගැලපෙන්නේ නැති නිසා discontinue වෙනවා. අන්න ඒ ගැන අදහසක් දෙන්නයි ඊළඟ දශකයේ අලුත් තාක්ෂණයක් එක්ක අපි කොහොමද හැඩගැහෙන්නේ කියලා අදහසක් දෙන්නයි මට උවමනා වුණේ. ඊළඟ දශකයට මෙහෙයුම් පද්ධතිවල පදනම මොන වගේද කියලා පෙන්වන්නයි මට උවමනා වුණේ. ඔයා තවමත් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය මොකක්ද කියලා comment section එකේ දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.